නිවසේ වතුර ටැංකියක් සෑදීමට සුදුසුම දිශාවන් මොනවාද? වතුර කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ පංචමහා භූතයන්ගෙන් ජලය හා සම්බන්ධ වන ඊශාන දිශාව. නමුත් අපේ හිසට ඉහළින් නිදි කරන ජල ටැංකියකදී අපි ඊශානත් ජලයත් අතර තියෙන සම්බන්ධතාවයට වඩා නිවසේ බර සමතුලිතතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මොකද වතුර ටැංකියක් කියන්නේ විශාල බරක්. උදාහරණයක් විදිහට අපි ලීටර් 1000ක වතුර ටැංකියක් ගත්තොත් ජලයේ බර පමණක් මෙට්‍රික් ටොන් එකක් නැත්නම් කිලෝ 1000ක් වෙනවා. ඒ නිසා වාස්තු ශාස්ත්‍රයට අනුව බරින් වැඩි කළ යුතු සහ ජලය සමග ඍජු ප්‍රතිරෝධයක් නොමැති නිරිත දිශාව තමයි වතුර ටැංකියක් සෑදීමට සුදුසුම දිශාව වෙන්නේ. ඊට අමතරව ඔබට පිළිවෙලින් බස්නාහිර දිශාවත් දකුණු දිශාවත් මේ කාර්ය සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ දිශාවල ඉදි කරපු ජල ටැංකියක් ඔබට ඔබේ ජීවිතයේ ස්ථාවරභාවය සහ මූල්‍යම ස්ථාවරභාවය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඊට අමතරව ඔබේ පවුල අතර හොඳ ශක්තිමත් සමබරතාවයක් පවත්වා ගැනීමට සහ විශේෂයෙන්ම ගෘහ මූලිකයට තම ආධිපත්‍ය තහවුරු කර ගැනීමට ඉවහල් වෙනවා.